අයිබෝන් කියලා පිළිගන්නවා හැමදෙනාම. ඉතින් අද අපි කියලා දෙන්න හදන්නේ කොහොමද ඉමේජ් එක ජෙනරේට් කරගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට් එක හදාගන්නේ කියලා. දැන් අපි ඉමේජ් එක ජෙනරේට් කරගන්න නම් ඒකට අදාළ ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. මේ ප්‍රොම්ප්ට් එක හදාගන්න හැමදෙනාටම ලොකු දැනුමක් නැතුව ඇති. ඒකින්ද මම අද කියලා දෙන්න කොහොමද ස්ටෙප් බයි ප්‍රොම්ප්ට් එකක් හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා හිතාගන්න ඔයාලා කරන කැටගරි එක ගැන. ඊට පස්සේ එන්න Google එකට. දැන් මම ජෙනරේට් කරන්න යන්නේ නියොන් සම්බන්ධ වොල්පේපර් එකක්. ඒකෙන්ද මම Google එකේ සර්ච් කරනවා නියොන් වොල්පේපර් කියලා. ඊට පස්සේ දැන් මේකේ නියොන් වොල්පේපර් පෙන්නනවා. අපි ඒක ඉමේජ් කැටගරි එකට යන්. ඉමේජ් කැටගරි එකට ගියට පස්සේ අපිට බලා ගන්න පුළුවන් නොයෙකුත් වර්ගයේ නියොන් වොල්පේපර්ස් තියෙනවා. ඉතින් උඩට පල්ලෙහාට ගිහින් බලන්න ඔයාලා හොඳ අයි කැචින් වොල්පේපර් එකක් හම්බුනොත් ඒක සේව් කරගන්න. දැන් මෙතනින් මම බලනවා මට ගැලපෙන එකක් තියෙනවද කියලා. මම ජෙනරේට් කරන්න යන ඉමේජ් එකට ගැලපෙන එක. හරි, මෙතන මේ ලොක් ස්ක්‍රීන් කියන එකේ තියෙනවා ලස්සන ඒවා ටික. මට හිතෙනවා මේ ඉමේජ් එක හොඳයි කියලා. මේකේ මැදින් ලස්සන අර ටයිම් එක තියෙන ගේමම ටික පිළිවෙලකට තියේ කියලා හිතෙනවා. ඔයාලට කැමති වොල්පේපර් එකක් තෝරගන්න. ඒ ඕන එකකින් ජෙනරේට් කරගන්න පුළුවන්. මම මේ වොල්පේපර් එක මුලින්ම කරන්නේ ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඕගොල්ලෝ එන්න ChatGPT එකට. ChatGPT එකට ඇවිල්ලා අර ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. ChatGPT එකේ අප්ලෝඩ් කරන්න පුළුවන් එකවරකට 3යි. ඒකින්ද ඔයාලා account කිහිපයක් use කරන images කිහිපයක් prompt generate කරනවා නම්. දැන් මේක මම type කරගන්නවා I want to generate AI image like this give me a detailed prompt with 4K. හරි, මේ විදිහට ඔයාලා ටයිප් කරලා ෆොටෝ එක දැම්මම පස්සේ ඔයගොල්ලන්ට ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරලා දෙනවා ChatGPT එකෙන්. මේ ප්‍රොම්ප්ට් එක අපිට යූස් කරන්න පුළුවන් ඉමේජ් එක ජෙනරේට් කරගන්න. මේක හරිම ලේසි ක්‍රමයක්. ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙන්ම මේක ජෙනරේට් කරගන්න. හරි, අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද ඉමේජ් එකක් හදාගන්නේ කියලා මේ ප්‍රොම්ප්ට් එකෙන්. අපි subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න.